දවසක් නිම වෙනවා කවුරුන් දෙනා මේ ගෙදරට එක් වෙනවා කේමැද සාලෙහිඳ මං අද ඉල්ලනවා සාදු හඩක් දුන්නොත් පින් සිදු වෙනවා අද මෙතන බල පින්කමක් කරනවා දැන් පින් දෙන්න එහෙනම් කවුරුන් නිහඬව මෙන්න තව එක වතාවක් සාදු හඬ දෙන්න සිල්වත් කමතරන් මේ ලොව වටින දෙයක් තවන පන්සිල් පදහැර රකින දෙයක් අයන් වාරන්තා ධම්මස්සවන කාලෝ අයන් වාරන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස සරණින් නුතුන්නු සරණය බුදු සරණයි සරණින් නුතුන්නු සරණය ධම් සරණයි සරණින් නුතුන්නු සරණය සංඝ සරණයි මේ බණ දෙතන්නට මාට තුන් සරණයි මහත්යා සාමිත්‍යාට අතරන් දරුවෝ දෙන්නේගේ ආදරණීය අප්පච්චි වෙනුවෙන් ඒ වගේම ඥාතිවරයා වෙනුවෙන් කරන පින්කම ඥාති සම්බන්ධතාවයේ මත දිසානායක මහත්මයා ඒ නෝනා මහත්මිය දුවා ඒ වගේම මේ තරුණ සම්බන්ධතාවයේ ගාන ඒ පවුලේ අය ඒ ගමේ දායක කාර්යකාරී පින්කමේ සම්බන්ධ වෙනවා ඉතින් බණ කියන්න කලින් අවවාදයක් දෙන්නම් අපේ තාත්තා පොඩි කාලේ පාන්සලට ගියත් බණ ගෙදරට ගියත් බණ ගෙදරට ගියත් තාත්තා ළඟ ඉන්නවනේ මම හිතේ. ඒ නිසා අපිට ආමුදුරු වඩිනකොට අධ්‍යයන එකතු කරගන්න කියලා කිව්වේ තාත්තා අම්මා. ඒ වගේම වටපිට බලන්නත් ලොකු ආමුදුරු වඩිනකොට ගමේ ආමුදුරු වඩිනකොට පුතේ වැඩගෙන උඹ පාස් කරගෙන ඉන්න ඕනේ කියලා දුන්නේ මුල් පාඩම කියලා දුන්නේ අම්මයි තාත්තයි. ඒ නිසා මට ඒක පුරුදු වුණා. දැන් ඒක පුරුදු නැති දෙමව්පියෝ දන්නේ නැති දෙමව්පියන් දරුවෝ ආමුදුරු වඩිනකොට පුතේ උඩ ෆෝන් බලාගෙන රන් දිලා ඉන්නවා. ඉතින් අපි මේක හදමු. හොඳයි මට මේව කියලා දුන්නේ මගේ අම්මා තාත්තා. තව නීතියක් තිබුණා පොඩි කාලේ මට.
පාන්සලේ ගිහිල්ලා තැන් තැන් වල ඇවිදින්න එහෙම මුලවල බෑ ලොකු හාමුදුරු ළඟින් වාඩි වෙන්න ඕනේ. බණ දේශනාවේදී බෝධි පූජාවේදී සීල් සමාදන් වෙනකොට හාමුදුරු ළඟ ඉන්නේ. හිටියේ නැත්තම් ආවට පස්සේ මට හොඳට වදිනවා. ඒක දන්න නිසා අපි හැමදාම හාමුදුරු ළඟ ඉඳලා වාඩි වෙනවා. අපි ඒව හොඳයි නේද? ඒවා අපි පුරුදු කරමු අපේ දරුවන්. එදම්මා. ඒව පුරුදු නැත්තම් එහෙම ඕගොල්ලන්ගේ කාලේදී ඕගොල්ලෝ මේ පරලෝ ගියාට පස්සේ මේ කිරිසප්පේ මේ දරුවෝ මේ තරුණ අය ඒ වගේ මේ දුර පුතාලා තමයි මේ සාසනික දේවල් කරගෙන යන්නේ. අම්මලා කොච්චර වැන්දත් වැඩක් නෑ අම්මලා. අම්මලා කොච්චර මේ වතාවත් කරත් වැඩක් නෑ. මේ දරුවන්ට අපි කියලා දෙන්න ඕනේ.